ගොඩාක් සතුටක් තියෙනවා. මහන්සි වුණායි. මහන්සි වුණාට ඒක ගානක් නෑ සතුටක් දැනෙනවා ගොඩක්. අපිට ඉතින් අවුරුදු 16ක පස්සේ ලැබුණේ තරුණයෙක් විදිහට අපිට අපේ හිතේ ශ්‍රද්ධාව ඇති වුණා. ඉතින් අපිට කවදාවත් ලැබෙන්නේ නැති වාසනාවක් ලැබුණා. අපේ ස්පින්කල්ල තිබුණ මේ දළදා වහන්සේ දැක ගන්න අපේ ස්පින්කල්ල තිබුණ දළදා වහන්සේ දැක බලා ගන්න අපි බොහොම දුර බැහැර ඉඳගෙන ආවේ. ඉතින් හරිම සතුටුයි. ජනතාව ඉල්ලන පොඩ්ඩක් දීර්ඝ කරන්න කියලා මොකද හිතෙන්නේ? ඔව් මිනිස්සු ගොඩාක් බලාගෙන ඉන්නවා. ඉතින් අපි වගේම අපේක්ෂාවෙන් යාලා තින්නේ ඒක වෙනවා නම් බොහොම සතුටුයි. අද බොහොම අමාරුවෙන් දවස් දෙකක් තිස්සේ බෝලෙම ඉඳලා දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත්තා. සියලු දෙනාට පින් අත්වේවා. සියලු දෙනාම නිරෝගී සුවපත්ත්වයටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඒ වගේම මේ ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා දීර්ඝ කරන්න කියලා මොකද ඔබතුමා? ඇත්තටම මේක අවුරුදු 5ට තිබ්බොත් හොඳයි. තවත් දවස් 4ක්වත් අඩුම ගානේ මේ වෙලාව ප්‍රදර්ශනය කරොත් ඇත්තටම ගොඩක් ජනතාවට මේක දැක බලා ගන්න අවස්ථාව උදා වෙනවා. ඇත්තෙන්ම කියනවා නම් මං හරි සතුටින් මගේ පුතා ඊයේ මාව වන්දවන්න ඕන කියලා කොළඹ ඉඳලා ආවිල්ලා ආද උදේ වෙනකොට මාව ගෙනල්ලා වන්ද වැව්වා. මම ඔබ ඔක්කොටම දළදා හාමුදුරන්ගේ පීඨ ආරක්ෂා රැකවරණ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනේ අම්මා හොඳයි දීර්ඝ කියලා. ගොඩාක් දවස් අපිට බලන්න පුළුවන් මම දෙපාරක් වැන්දා මේ දවස් දෙකට වැඩි. ඔව් දියේලි තමයි පොලිමේ ඉඳලා දුවයි ඔක්කොම සමගින් ආවා. තේ පෙන්ෂන් ගහ අපිට හම්බුණා. අපි සන්තෝෂෙන් බාරගත්තා. පුදු සරණයි. ඇත්තටම දීර්ඝ කරොත් ඇත්තටම වටිනවා. මොකද දන්ත ධාතුන් වහන්සේ දැක බලා ගන්න කට්ටිය ගොඩාක් පෙරම් පුරනවා. ඒ වගේම තමයි ඩෝර් ඉන්න කට්ටිය දැන් ඇත්තටම දන්ත ධාතුන් වහන්සේ දැක බලා ගන්නනේ ගොඩක් පිටපළත් වල කට්ටියනේ. ඉතින් මමත් නුවර කෙනෙක්. ඒ වගේම කන්ද උඩරට වැඩ සිටින දන්ත ධාතුන් වහන්සේ දැක බලා ගැනීම සඳහා උන්වහන්සේගේ ආශිර්වාදයෙන් ජීවමාන බුදුන් දැක බලා ගැනීම හා සමානව අපිට දන්ත ධාතුන් වහන්සේ දැක බලා ගන්න අපිට ඇත්තටම වාග්යක්. ඒ වගේම නොබලපු කට්ටිය ගොඩාක් අය ඉන්නවා. ඉතින් මම නම් ඉල්ලන්නේ මේක දීර්ඝ කරොත් හොඳයි. තා කරන්නේ ජනාධිපතිතුමාටත් පින් ඔබතුමන්ලාටත් පින් හමුදා නිලධාරීලා පොලිස් නිලධාරීලා මං යාට ඇරියා. සියලු දෙනාටම පින් දැන් මරුණත් කමන්නේ නැද්ද දරඳා වැන්දට පස්සේ. බලන්න ඕනේ කියලා දීර්ඝ කරොත් හොඳයිද? හොඳයි නේද දවස් 5ක්වත් තව හොඳම හොඳයි. හොඳයි. සන්තෝෂයි කඳුළු වැටෙනවා මහත්තයා. ඔව් අද මරුණත් කමන්නේ දැන් ඉතින් යන්න බුදු සරණයි. කිසි කරදරයක් නැතුව අනේ මේක දීර්ඝ කරොත් හොඳයි. මට තව වතාවක් වැඳ ගන්න ඕනේ කියලා. ඉතින් මම පළවෙනි වතාව මේ වැන්දේ. ඔව් බුදු සරණයි. දීර්ඝ කරන්න කියලා අපි ඉල්ලීමක් කරමු. කරමු. කිරුවොත් ආයෙ එනවා.